අද අපි එකතු වෙලා ඉන්නේ 2019 ත්‍රිකෝණමිතිය ගාන සාකච්ඡා කරන්න. ඒ කියන්නේ ඔයගලන්ගේ පේපර් එකේ ගත්තොත් එහෙම 2019 පේපර් එකේ, ඒ කියන්නේ 2019 PO පේපර් එකේ ඇවිල්ලා තියෙන්නේ 17 වෙනි ගාන විදියට. හරි, ඉස්සෙල්ලාම ගාන ළඟට ගන්න. ගාන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. sin A cos A sin B cos B ඇසුරින් sin A ධන B ලියා දක්වා sin A ඍණ B සඳහා එවැනිම ප්‍රකාශනයක් ලබා ගන්න කියලා කියනවා. මේක ඇවිල්ලා මූලිකවම ගත්තොත් තියරි කරුණක්. ඇවිල්ලා මූලිකවම ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන සූත්‍රයක්. මොකද්ද බලන්න? සූත්‍රය ඇවිල්ලා sin A ධන B ගේ සූත්‍රය. අපිට කියන්නේ sin A ධන B ගේ සූත්‍රේ sin A සහ sin B ඇසුරින් ලියා දක්වන්න කියලා. sin A ධන B ගේ සූත්‍රය ලියා දක්වන්න කියලා තමයි ඔය ඒගොල්ලෝ කියලා තියෙන්නේ. මොකද්ද මෙයාගේ සූත්‍රය? මෙයාගේ ප්‍රසාරණය ඇවිල්ලා sin A වතාවක් cos B මෙතන ධන නම් ධන cos A වතාවක් sin B. ඔන්න ඕකනේ මෙයාගේ ප්‍රසාරණය ඇවිල්ලා ඔන්න ඕක. මොකද්ද? sin A ධන B සමානයි sin A වතාවක් cos B ධන cos A වතාවක් sin B. ඔන්න ඕක තමයි මෙයාගේ ප්‍රසාරණය. දැන් අපිට කියන්න මොකද්ද? මෙන්න මේක ලියලා මේක ඇසුරින් sin A ඍණ B සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා කියන්නේ. බලන්නකො sin A ඍණ B ගෙයි මෙයාගේ තියෙන වෙනස මොකද්ද කියලා. ඔන්න මම sin A ඍණ B කියලා ලියනවා. මේ දෙන්නගේ තියෙන වෙනස තමයි මෙතන ධන ලකුණ වෙනකොට මෙතන ඍණ ලකුණක් ඇවිල්ලා. මම දැන් මෙන්න මෙයා මෙන්න මෙහෙම ලියා ගන්නම්. බලා ගන්න. මට මෙයා මෙහෙම ලියන්න පුළුවන් නේද? sin A ධන පොඩි වරහණක් දැම්ම ඍණ B. කොහොම ලියන්න පුළුවන් නේද? මොකද්ද? sin A ඍණ B කියන එක මට මෙහෙම ලියන්න පුළුවන් නේ. මෙතන මේ ඍණ කොටස මම මෙහෙම ලියාගත්තා. වැඩි වැරද්දක් වෙන්නේ නැහැ නේ. ධනයි ඍණයි වැඩි වෙලා ඍණ ආපහු එනවා. දැන් බලන්නකො මෙයා නිකන් මෙන්න මේ වගේ සූත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. A අකුර වෙලා තියෙනවා, ධන ලකුණක් ඇවිල්ලා තියෙනවා. වෙනසකට තියෙන්නේ මෙතන B වෙනුවට ඍණ B එක්කෙනෙක් ඇවිල්ලා. මම දැන් මෙයාගේ ප්‍රසාරණය පාවිච්චි කරලා මෙයාට ප්‍රසාරණයක් ලියන්න. බලන්න. මෙන්න මේක පාවිච්චි කරලා ලියන්නේ මට ලියන්න පුළුවන් sin A වතාවක් cos බලන්නකො මෙතන B නම් මෙතන B. මෙතන ඍණ B නම් එන්න ඕනේ ඍණ B කියලා. cos ඍණ B ධන ඊට පස්සේ cos A වතාවක් sin ඍණ B නම් ඍණ B. මොනවම එන්න ඕනේ. හරි. මෙයා ප්‍රසාරණය කරන් යන තවදුරටත් සුළු කරගෙන යන්න. බලන්නකො. sin A වතාවක් cos ඍණ B. ඔයගලන්ට ඉගෙන ගන්න මූලිකම සූත්‍රයක් තියෙනවා cos ඍණ D ට සමානයි cos θ කියලා. ඍණ ලකුණක් ඇතුළේ තිබ්බා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මට ඒකින්ද මෙයා ලියා ගන්න පුළුවන් cos B කියලා. මෙයා cos B කියලාම ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පොඩි වෙනසක් එනවා. ඔයගලන්ට සූත්‍රයක් තියෙනවා මෙහෙම. sin ඍණ t ට සමානයි ඍණ sin θ කියලා. sin වල අර කලින් කිව්ව කතාව වෙන්නේ නැහැ. sin ඍණ d ට සමානයි මේකෙදි ඍණ ලකුණ එළියට ඇදලා අපිට ලියන්න පුළුවන්. මෙතනත් ඒ වගේම කෙනෙක් ඉන්නේ. මෙතන t ට වෙනකොට b ඇවිල්ලා තියෙනවා. මම ඒකින්ද මෙයාගේ ඍණ ලකුණ එළියට ඇදලා ලියන්නම්. එහෙම ඍණ ලකුණක් එළියට ඇද්දාට පස්සේ මෙතන ධනයි ඒ එළියට අදින ඍණයි වැඩි වෙන්න ඕනේ. එහෙම වැඩි වෙලා සමස්ත උත්තරේ ඍණ කියලා එනවා. සුළු කරගෙන යන් උත්තරේ එන්නේ cos A වතාවක් sin B කියලා. මෙතන ඍණ ලකුණ එළියට ඇද්දේ හින්දායි ධනයි ඍණයි වැඩි වෙලා මෙතන ඍණ කියලා ආවේ. ඔන්න ඔකයි sin A ඍණ B ගේ සූත්‍රය. ඔකෝගොල්ලෝ ඉගෙන ගන්න සූත්‍රය. sin A ඍණ B ගේ සූත්‍රය ඔන්න ඔකයි. දැන් අපිට කියන්න මොකද්ද? ඔය සූත්‍ර දෙක ගන්නලු. ඊට පස්සේ කියනවා 2යි sin A වතාවක් cos B සමානයි sin A ධන B ධන sin A ඍණ B හා 2යි cos A වතාවක් sin B සමානයි sin A ධන B ඍණ sin A ඍණ B බව අපෝහණය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න පාවිච්චි කරලා ඔය දීලා තියෙන ප්‍රකාශන දෙක ගන්න කියලා කියන්නේ. බලන්න ඒක කොහොමද ගන්න කියලා. මුලින්ම තියෙන්නේ අපිට 2යි sin A වතාවක් cos B. මේ බලන්නකෝ. sin A කෙනෙක් මෙතනත් ඉන්නවා cos B කෙනෙක් මෙතනත් ඉන්නවා. sin A වතාවක් cos B මෙතනයි තැන් දෙකක ඉන්නවා. ඒ වගේම cos A වතාවක් sin B මෙතනත් ඉන්නවා cos A වතාවක් sin B මෙතනත් ඉන්නවා. හැබැයි මෙතන ධන මෙතන ඍණ. මම මේ සූත්‍ර දෙක නම් කරගන්නම් අංක 1 සහ අංක 2 කියලා.
බලන්න ඔය සූත්‍ර දෙක නිකමට වගේ එකතු කරලා මොකක්ද වෙන්නේ කියලා. අංක 1යි අංක 2යි එකතු කරනවා. වම් පැත්ත එකතු වෙන්න ඕනේ. එතකොට sin a ධන b ධන sin a ඍණ b සමානයි. මේ බලන්නකෝ. එකතු කරද්දී මෙන්න මේ පද දෙක එකම වගේ පද දෙකක්. හැබැයි විරුද්ධ ලකුණු සහිතව ඇවිල්ලා තියෙන්නේ. එකතු කරද්දී ඒ දෙන්න කැපිලා යන්න ඕනේ. නිකන් ධන දෙකයි ඍණ දෙකයි වගේ. එකතු කරද්දී දෙන්න කැපිලා යනවා. ඒ වගේ තමයි මෙතනත් එකම පද දෙකක් තියෙන්නේ. එකතු කරද්දී දෙන්න කැපිලා යන්න ඕනේ. ඒ වගේම මෙතනත් තියෙන්නේ එකම වගේ පද දෙකක්. මෙයයි මෙයයි. ඒ දෙන්න සමාන ලකුණු සහිත හින්දා එකතු කරද්දී දෙගුණයක් වෙන්න ඕනේ. උත්තරේ මට ලියන්න පුළුවන් කෙලින්ම 2 sin a වතාවක් cos b කියලා. මොකද ඒ දෙන්න එකතු වෙන්න ඕනේ හින්දා. ඔන්න ඔකයි අපිට පළවෙනි එකෙන් පෙන්වන්න කියලා කියන්නේ. ඊට පස්සේ බලන්න ඊළඟ එකේ තියෙන්නේ මෙන්න මේ සූත්‍ර දෙක පාවිච්චි කරලා 2 cos a වතාවක් sin b සමානයි sin a ධන b අඩු කිරීම sin a ඍණ b බව පෙන්වන්න කියලා. කියන්නේ මෙයාගෙන් මෙයා අඩු කරලා තියෙන්නේ. මම ඒකින්ද අංක 1කින් අංක 2 අඩු කරන්නම්. අංක 1කින් අඩු කරනවා අංක 2. එතකොට එනවා sin a ධන b අඩු කිරීම sin a ඍණ b සමානයි. බලන්නකෝ. අඩු කරද්දි මොකද්ද වෙන්නේ? අඩු කරද්දි එකම වගේ ලකුණු සහිත එකම වගේ පද කැපිලා යනවා. ඒ කියන්නේ නිකන් දෙක අඩු කිරීම දෙක වගේ තිබ්බොත් ඒ දෙන්න කැපිලා යනවා. මේ එකම වගේ පද දෙකක් සමාන ලකුණු සහිතව ධන ධන. අඩු කරද්දි ඒ දෙන්න කැපිලා යන්න ඕනේ. අඩු කරද්දි තියෙන විශේෂ ලක්ෂණය තමයි විරුද්ධ ලකුණු සහිත පද එකතු වෙනවා. ඒ බලන්න මෙයාගෙන් මෙයා අඩු කරන්න තියෙන්නේ. මම ලියන්නම් ඒක කෙලින්ම. cos a වතාවක් sin b අඩු කිරීම පරහනක් දාන්න. මොකද මෙයාගේ ඍණ තියෙන හින්දා ඍණ cos a වතාවක් sin b. ඔන්න ඔහොම එක්කෙනෙක් එනවා. බලන්නකො මොකක්ද වෙන්නේ කියලා. මෙතන ඍණයි ඍණයි වැඩි වෙලා ධන වෙන්න ඕනේනේ. මට ඒකින්ද අන්තිම උත්තරේ ලියන්න පුළුවන් cos a වතාවක් sin b මේ දෙන වැඩි වෙලා ධන cos a වතාවක් sin b. එක වගේ පද දෙකක් එකතු කරන්න තියෙන්නේ. මට ඒකින්ද අන්තිම උත්තරේ ලියන්න පුළුවන් 2 cos a වතාවක් sin b කියලා. ඔන්න ඔකයි අපිට පෙන්වන්න තියෙන්නේ. ඔන්න ඔකයි දෙවෙනි කොටසෙන් පෙන්වන්න තියෙන්නේ. මේ සූත්‍ර දෙක පාවිච්චි කරලා තමයි මේක ගත්තේ. එක ගත්ත හැටි ආයෙ පාරක් බලා ගන්න. මේ බලන්නකො. පෙන්වන්න තියෙන කෙනාගේ sin a ධන b ට sin a ඍණ b එකතු කරන්න තියෙන්නේ. මම ඒකින්ද මේ දෙන්න එකතු කරා. එකතු කරන් ගියාට පස්සේ මේ පැත්ත සුරු වෙලා මෙන්න මේ වගේ උත්තරයක් එකපාරම එනවා. ඊට පස්සේ ඊළඟ එකේ තියෙන්නේ sin a ධන b ගෙන් අඩු කරන්න තියෙන්නේ sin a ඍණ b. කියන්නේ මෙයාගෙන් මෙයා අඩු කරලා තියෙන්නේ. එහෙම අඩු කරද්දී මේ පැත්ත සුළු වෙලා මේ පැත්තයි සුළු වෙලා අඩු වෙද්දී මට මෙන්න මෙහෙම උත්තරයක් ලස්සනට එනවා. හරි. ඔන්න ඔක අඩුපාඩු තියෙනවා නම් ටක් ගාලා හදාගන්න. ගාන ඉතුරු ටිකේ කියන්නේ එන්න in. ඔන්න වැදගත් වචනයක්. ඒක highlight කරලා දීලා තියෙනවා තද කළු පාටින්. එන්න in බිඳුව විශාලයි θ විශාලයි ෆයි බෙදීම 2. ඒ කියන්නේ බිඳුව විශාලයි θ විශාලයි අංශක 90 සඳහා ඔය දීලා තියෙන ත්‍රිකෝණමිතික සමීකරණය විසඳන්න කියලා කියනවා. බලන්න අපිට මේකේ පරාසයක් දීලා තියෙනවා මෙහෙම. පරාසය ඇවිල්ලා බිඳුව විශාලයි θ විශාලයි ෆයි බෙදීම 2. ඔන්න ඔය පරාසය තුල කවද විසඳන්න කියන්නේ? බලන්න මෙන්න මේවයි විසඳන්න කියන්නේ. 2 sin 3යි θ වතාවක් cos 2යි θ සමානයි sin 7යි θ. මෙන්න මෙයාව විසඳන්න කියලා කියනවා. හරි මම මෙයාව ඉස්සරහට විසඳගෙන යන්නම්. ඉස්සෙල්ලාම බලන්නකෝ n කියලා අපිට වචනයක් දීලා තිබ්බා. ඒ කියන්නේ කලින් අපි මෙන්න මේ ඔප්පු කරපු ඒවා පාවිච්චි කරලා තමයි මේ ගාන හදාගෙන යන්න තියෙන්නේ. බලන්න කලින් ඔප්පු කරේ අපි මෙන්න මේ කොටස් දෙකනේ. ඔය කොටස් දෙකයි මෙයා අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න. ඔයාලට බැලුමට පේන්න ඕනේ මෙන්න මෙහෙම සම්බන්ධයක්. මේ බලන්නකෝ. මෙතන තියෙන්නේ 2 sin වතාවක් cos පදයක්. මෙතන තියෙනවා 2 sin වතාවක් cos පදයක්. ඉතින් මෙතනක් තියෙනවා මේ 2 cos වතාවක් sin පදයක්. හැබැයි මෙතන පොඩි විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඔයාලට පේන්න ඕනේ මෙහෙම දෙයක්. මෙතන θ කියන එක කෙනා විශාලයි. ඒ කියන්නේ මෙතන sin වලට අදාළ කෝණය විශාලයි cos වලට අදාළ කෝණයට වඩා. මෙතන වෙන්නේ ඒ වගේ දෙයක්. මේ a වල විශාලත්වය වැඩි b ට වඩා. ඒකනේ මෙතන a ගෙන් b අඩු කරේ.
මෙතන ගත්තොත් ඒත් ඒ වල විශාලත්වය වැඩි b ට වඩා. ඒකයි a වලින් b අඩු කරේ. හැබැයි විශාල කෝණේ cos වලින් ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඇවිල්ලා තියෙන්නේ sin වලින්. ඒක හින්දා මෙන්න මේක පාවිච්චි කරලා අපි ගාන ඉස්සරහට හදාගෙන යනවා. බලන්නකෝ. එකම වගේ දෙන්නෙක් ඉන්නේ. a වෙනුවට 3යි θ ඇවිල්ලා b වෙනුවට 2යි θ ඇවිල්ලා. මම ඒක හින්දා මෙන්න මෙයාව ලියා ගන්නවා මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ විදිහට ලියා ගන්නවා. දැන් බලන්නකෝ මට මෙයාව ලියා ගන්න පුළුවන් sin මේ බලන්න මෙතන a මෙතන b. මෙතන කරලා තියෙන්නේ කෝණ දෙක එකතු කරලා. ඒ කියන්නේ 3යි θට 2යි θ එකතු කරන්න ඕනේ. sin 3යි θ ධන 2යි θ ධන එතන a මෙතන b කෝණ දෙක අඩු කරලා යාගේ sin දාලා තියෙන්නේ. sin කෝණ දෙක අඩු කරමු. 3යි θ අඩු කිරීම 2යි θ. 2යි θ සමානයි sin 7යි θ වෙන්න ඕනේ. ඔනෝමනේ. මම සුළු කරගෙන යන්න තවත්. මට මෙතනින් එනවා sin 3යි θ ධන 2යි θ කියලා කියන්නේ 5යි θ. sin 5යි θ ධන sin මෙතනින් එනවා 3යි θ අඩු කිරීම 2යි θ කියලා කියන්නේ θ සමානයි sin 7යි θ කියලා එනවා. ඔන්න ඔහොම එක්කෙනෙක් එනවා. ඊට පස්සේ බලන්නකෝ මම මෙතන sin 5යි θ නිකන් සමාන ලකුණෙන් අනිත් පැත්තට අරගෙන යන්න. බලන්නකෝ මම කරන වැඩේ හොඳට බලා ගන්න. මේ sin 5යි θ කියන එක කියලා සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනවා. එතකොට මට එනවා sin θ සමානයි sin 7යි θ අඩු කිරීම sin 5යි θ කියලා එනවා. දැන් බලන්නකෝ මේ ඇවිල්ලා නිකන් මෙන්න මේ වගේ එක්කෙනෙක්. මේ ඇවිල්ලා නිකන් මේ වගේ එක්කෙනෙක්. මෙතන a ධන b වෙනුවට 5යි θ ඇවිල්ලා a ඍණ b වෙනුවට a ධන b වෙනුවට 7යි θ ඇවිල්ලා a ඍණ b වෙනුවට 5යි θ ඇවිල්ලා නිකන් මේ වගේ මේ කෙනෙක් තමයි මෙතන ඉන්නේ. මම මෙන්න මෙයාගේ ප්‍රසාරණය කියන්නේ මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා මෙන්න මෙයාට ප්‍රසාරණයක් ලියනවා. එතකොට මට එනවා sin θ සමානයි 2යි cos. මේ බලන්න කෝණ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා වගේ තමයි මේක ඇවිල්ලා දෙන්නේ. a ධන b ධන a ඍණ b බෙදීම 2. ධන b ට ඍණ b කැපෙනවා. a ධන a කියලා කියන්නේ 2යි a යට බෙදීමක් ඉන්නවා 2කට 2 කැපෙනවා. උත්තරේ a කියලා එනවා. නිකන් මෙතන a අකුර වෙලා තියෙන්නේ කෝණ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා වගේ. මේ අපි දන්න තියරි සිද්ධාන්තේ මම ඕක පාවිච්චි කරනවා මෙතෙන්. කෝණ දෙක එකතු කරනවා දෙකෙන් බෙදනවා. 7යි θට එකතු කරනවා 5යි θ බෙදනවා දෙකෙන්. කතාවක් sin මෙතන වෙලා තියෙන්නේ කෝණ දෙක අඩු කරලා දෙකෙන් බෙදලා වගේ. මෙතන b අකුර වෙලා තියෙන්නේ මෙන්න මේ කෝණ දෙක අඩු කරලා දෙකෙන් බෙදලා. ඒ දෙම මෙතනත් පාවිච්චි කරනවා. මම මෙතන 7යි θ ගෙන් අඩු කරනවා 5යි θ බෙදනවා දෙකෙන්. හරි. සුළු කරගෙන යමු. මට මෙහෙන් එනවා sin θ සමානයි 2යි cos. මේ බලන්නකෝ. 7යි θ ධන 5යි θ කියලා කියන්නේ ඔක්කොම 12යි θ. 12යි θ දෙකට බෙදුනාම 6යි θ කියලා එනවා. තාවත් මෙතනින් එනවා sin 7යි θ අඩු කිරීම 5යි θ කියලා කියන්නේ 2යි θ. 2යි θ දෙකට බෙදුනාම එනවා θ කියලා. ඔන්න ඔහොම එක්කෙනෙක් එනවා. මොකද්ද? sin θ සමානයි 2යි cos 6යි θ වතාවක් sin θ. දැන් මම මෙතන sin θ කියන එක කියන අනිත් පැත්තට අරන් යනවා. මේ sin θට sin θ කපාගෙන එහෙම යන්න එපා. මම මෙතන කරන්නේ sin θට sin θ එතන තියෙන ධන sin θ සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යන එක. එතකොට මට එනවා 2යි cos 6යි θ වතාවක් sin θ ධන sin θ අනිත් පැත්තට ගියාම ඍණ sin θ සමානයි 0යි කියලා. ඔන්න දැන් පද දෙකක අන්තරයක් තියෙනවා. ওই පද දෙකේම පොදු පදයක් ඔයගලන්ට පේන්න ඕනේ. මෙයාගේ sin θ එකක් ඉන්නවා, මෙයාගෙත් ඉන්නවා. මම යාව එළියට ගන්නම්. ඒ sin θ එළියට ගත්තට පස්සේ මෙන්න මෙහෙම කෙනෙක් එනවා. sin θ වතාවක් මෙයාගෙන් sin θ එළියට ආවට පස්සේ ඉතුරු වෙන්නේ 2යි cos 6යි θ. 2යි cos 6යි θ. මෙයාගෙන් sin θ එළියට ආවට පස්සේ ඍණ 1ක් කියලා එනවා. සමානයි 0. හරි. දැන් මෙතනින් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. මෙතනින් ඇවිල්ලා තියෙන්නේ පද දෙකක ගුණිතයක් බිඳුවට සමානයි කියලා. පද දෙකක ගුණිතයක් බිඳුවට සමාන වෙන්න නම්
එක්ක මෙයා බිඳුවක් වෙන්න ඕනේ නැත්නම් මෙයා බිඳුවක් වෙන්න ඕනේ. ওই දෙකම පාවිච්චි කළා මම මෙහෙම දෙයක් ලියනවා. එක්ක sin t සමානයි බිඳුවක් වෙන්න ඕනේ හෝ එහෙම නැත්නම් 2 cos 6i θ ඍණ 1 සමානයි බිඳුවක් වෙන්න ඕනේ. ඔන්න ඔය දෙකනේ වෙන්න තියෙන්නේ. ඊට පස්සේ අර නිකන් වර්ගජ සමීකරණ වගේ අපි අර O level කාලේ හැම සාධක කඩලා වර්ගජ සමීකරණ දෙන්න වෙන වෙන බිඳුවට සමාන කරන්නේ. ඒ වගේ එකක් තමයි උතනක් තියෙන්නේ. ඊට පස්සේ බලන්න මම ගන්න මෙහාට අරන් ඉන්න. මට ගානේ ආවේ sin θ සමානයි බිඳුව හෝ 2 cos 6i θ ඍණ 1 සමානයි බිඳුව කියලා. ඔන්න ඔහොම සමීකරණ දෙකක් න්යාවේ. මම දැන් මෙතන මෙහෙම දෙයක් කරනවා. sin θ සමානයි බිඳුව වෙන්නේ sin කීයද? බිඳුව වෙන්නේ sin බිඳුවම තමයි. sin බිඳුවම තමයි. ඔන්න ඔහොම කෙනෙක් ලියනවා. මෙතන බිඳුව වෙනකොට මම දැම්මා sin බිඳුව කියලා. දැන් බලන්නකෝ. මම ඉස්සෙල්ලා මෙන්න මෙයා විසඳන් යන්න. මේ ඇවිල්ලා ත්‍රිකෝණමිතික සමීකරණයක්. මට දැන් මෙයාගේ සාධාරණ විසඳුම් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මොකද්ද? sin වලට අදාළ සාධාරණ විසඳුම් ලියන්නේ t සමානයි n phi ධන ඍණ 1 n වෙනි බලය වතාවක් ඇල්ෆා. ඇල්ෆා කියලා කියන්නේ මෙන්න මෙතනට අදාළ කෝණය. ඒ කෝණය ඇවිල්ලා අංශක බිඳුවයි. වතාවක් බිඳුවයි. බලන්න සොලු කරන් ගිහිල්ලා n phi වතාවක් n phi ධන මේ බිඳුවෙන් මේ සමස්ත සෙට් එකම වැඩි වෙලා තියෙන්නේ. අවසාන උත්තරේ බිඳුවක් වෙන්න ඕනේ. n phi ධන බිඳුවයි. බලන්නකෝ. n phi ට බිඳුවක් එකතු වුණාම ඒත් ඇවිල්ලා n phi ම තමයි. ඔන්න මට t වලට උත්තරයක් එනවා t සමානයි n phi කියලා. අපි දැන් n වලට අදාළ උත්තර ආදේශ කරන් යමු. n ට මට බිඳුව ආදේශ කරන්න පුළුවන් මුලින්ම. එතකොට එනවා t සමානයි බිඳුව වතාවක් phi. ඒ කියන්නේ බිඳුවයි. ඊට පස්සේ n ට එක ආදේශ කරලා බලන්න. මේක n වලට එන්න පුළුවන් උත්තර ගත්තොත් ඍණ සංඛ්‍යා එන්න පුළුවන්, බිඳුව එන්න පුළුවන්, එක එන්න පුළුවන්. ඕවනේ n ට එන්න පුළුවන් උත්තර. මම ඒකයි මේ අගයන් ආදේශ කරලා බලන්නේ. ඊට පස්සේ n සමාන 1 වෙනකොට මොකක්ද වෙන්නේ කියලා බලන්න. එතකොට එනවා t ට සමානයි 1 වැඩි කිරීම phi. ඒ කියන්නේ phi. ඊට පස්සේ n සමානයි ඍණ 1 දාලා බලන්න. එතකොට එනවා t ට සමානයි ඍණ 1 වතාවක් phi. අවසාන උත්තරේ ඍණ phi කියලා එනවා. හැබැයි බලන්නකෝ අපිට පරාසයක් දීලා තිබ්බම මෙන්න මේක. t ට එන්න පුළුවන් පරාසයක්. මේකේ n ට මොන අගය ආදේශ කරත් මෙන්න මේ පරාසය උත්තරයක් එන්නේ නැහැ. මට ඒකෙන්ද කියන්න පුළුවන් එම නිසා θ සමානයි n phi යන සමීකරණයට යන සමීකරණය මගින් θට විසඳුම් නොලැබේ. මොකද ඔය පරාසයේ එකක්වත් එන්නේ නැති හින්දා නොලැබේ. ඒ කියන්නේ මේක විසඳුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා විසඳලා බලමු. මෙයාගේ ඉන්නේ 2 cos 6i θ ඍණ 1 සමානයි බිඳුවයි. මුලින්ම ඍණ 1 අනිත් පැත්තට අරන් යන්න. එතකොට එනවා 2 cos 6i θ සමානයි ඍණ 1 අනිත් පැත්තට ගියාම ධන 1යි. දෙපැත්තම දෙකෙන් බෙදමු. එතකොට මෙහෙන් දෙකට දෙක කැපිලා උත්තරයක් එනවා cos 6i θ සමානයි භාගයයි කියලා. cos 6i θ සමානයි භාගයයි කියලා එනවා. දැන් බලන්නකෝ භාගය වෙන්නේ cos කීයද? භාගය වෙන්නේ cos pi බෙදීම 6. pi බෙදීම 3. මට ඒකින්ද මෙහෙම එකක් ලියන්න පුළුවන්. cos 6i θ සමානයි cos pi බෙදීම 3යි කියලා. ඔන්න දැන් cos වලට අදාළ ත්‍රිකෝණමිතික සමීකරණයක් ඇවිල්ලා තියෙනවා. බලන්නකෝ අපිට මෙතන ඇවිල්ලා තියෙන්නේ cos 6i θ සමානයි cos pi බෙදීම 3යි කියලා. මේ cos වලින් ත්‍රිකෝණමිතික සමීකරණයක් ඇවිල්ලා. මට දැන් ඔතනින් 6i θ සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන් අර සාධාරණ විසඳුම් සූත්‍රය පාවිච්චි කරලා. බලන්න 6i θ සමානයි 2 n phi ධන හෝරින ඇල්ෆා. ඒ කියන්නේ phi බෙදීම 3යි. ඕකනේ.
දැන් ඕකෙන් t ට හොයාගන්න මම දෙපැත්තම 6න් බෙදනවා. එතකොට එනවා t ට සමානයි මෙහෙන් 6ට 6 කැපිලා t ට සමානයි පද දෙක වෙන වෙනමනේ 6න් බෙදන්නේ 2යි n5 6න් බෙදුනහම එනවා n5 බෙදීම 3ක් කියලා. ධන හෝ ඍණ 5 බෙදීම 3 6න් බෙදුනහම එනවා 5 බෙදීම 18ක් කියලා. ඔන්න ඔහමයි එන්නේ. t ට සඳහා ඔන්න ප්‍රකාශනයක් ඇවිල්ලා දෙනවා. අපි දැන් n වලට අදාළ අගයන් ආදේශ කරලා බලමු. මුලින්ම n සමානයි බිඳුවේදී. n සමානයි බිඳුවේදී එනවා t ට සමානයි ධන හෝ ඍණ මේ සමස්ත බිඳුවක් වෙනවානේ. මම බිඳුව දාන්නම් එහෙනම්. බිඳුව වතාවක් 5 බෙදීම 3 ධන හෝ ඍණ 5 බෙදීම 18. බිඳුවෙන් ඇරිුණාම උත්තරේ බිඳුවයි. බිඳුව ධන හෝ ඍණ 5 බෙදීම 18. ධන හෝ ඍණ 5 බෙදීම 18. 5 බෙදීම 18 කියලා කියන්නේ කීයද? ආසන්න වශයෙන් ගත්තොත් 5 බෙදීම 6 කියලා කියන්නේ අංශක 30යි. 5 බෙදීම 12 කියලා කියන්නේ අංශක 15යි. 5 බෙදීම 18ක් කියලා කියන්නේ අංශක නිකන් 7.5ක් වගේ. අපිට දීලා තියෙන පරාසය ඇතුලේ ඉන්නවනේ බිඳුවයි අංශක 90යි අතර. ඔය ඇවිල්ලා ධන අවස්ථාව සැලකුවොත් විතරයි. ධන අවස්ථාව සැලකුවොත් t ට සමානයි 5 බෙදීම 18යි. ඍණ අවස්ථාව සැලකුවොත් මට එනවා t ට සමානයි ඍණ 5 බෙදීම 18යි. ඕකෙන් අපිට ගන්න පුළුවන් මෙයා විතරයි. ඍණ එක්කිනා ගත්තොත් ඍණ 7.5ක් වගේ මේ පරාසයට ඇතුළත් වෙන්නේ නැහැ නේ. ඒකින්ද මෙයාව ගන්න බෑ. ඊට පස්සේ n සමානයි 1 දී බලන්න. n සමානයි 1 දී. එතකොට එනවා t ට සමානයි එතෙන් එක ආදේශ කරලා බලන්න 5 බෙදීම 3 ධන හෝ ඍණ 5 බෙදීම 18. උනහම මේ කෙනෙක් එනවා. මුලින්ම ධන අවස්ථාව සලකලා බලමු. එතකොට එනවා t ට සමානයි 5 බෙදීම 3 ධන 5 බෙදීම 18. පොදු හරයක් විදිහට ඉතින් 18 තමයි ගන්න වෙන්නේ. එතකොට මෙයා යට 18 හදා ගන්න උඩ යට දෙනව 6න් වැඩි කරන්න ඕනේ. අවසාන උත්තරය එනවා 7යි 5යට 18ක් කියලා. ඔය ධන අවස්ථාව සැලකුවට පස්සේ ඍණ අවස්ථාව බලන්න. ඍණ අවස්ථාවෙන් ඉන්නේ t ට සමානයි 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 3 ඍණ අවස්ථාව සැලකුවහම මෙහෙමයි එන්නේ. ආයෙ බලගන්න. ඍණ අවස්ථාව සැලකුවහම මෙයාගේ ඍණ අවස්ථාවනේ. එතකොට එනවා t ට සමානයි 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 18යි. මෙයා සොලු කරලා බලන්න උත්තරේ එනවා 5යි 5 බෙදීම 18ක් කියලා. මේක ආසන්න වශයෙන් ගත්තොත් දැන් මම කියවනේ 5 බෙදීම 18 කියලා කියන්නේ 7.5ක් කියලා. ආසන්න වශයෙන් ගත්තොත් අපි නිකන් 8ක් කියලා වගේ හිතමු. 8 වරක් 7 ගත්තොත් 56යි. ආසන්න වශයෙන් අංශක 56යි. මෙන්න මේ රේන්ජ් එක ඇතුලේ ඉන්නවා. මෙයා කීයක් එනවද කියලා බලන්න. 7.5 ඒවා 5ක්. ආසන්න වශයෙන් 8ක් කියලා ගමු. 8 ඒවා 5ක් අංශක නිකන් 40ක් වගේ එන්නේ. එන්න කොහොම එකක් එනවා. ඊට පස්සේ n සමානයි ඍණ 1 දී බලන්න. එතකොට එනවා t ට සමානයි මෙතෙන්ද ඍණ එක ආදේශ වෙන්න ඕනේ. ඍණ 5 බෙදීම 3 ධන හෝ ඍණ 5 බෙදීම 18. මෙයාගේ ධන අවස්ථාව සලකලා බලන්න. එතකොට එනවා t ට සමානයි ඍණ 5 බෙදීම 3 ධන 5 බෙදීම 18. 5 බෙදීම 3 කියලා කියන්නේ අංශක 60යි. එතකොට මෙතනින් එන්නේ ඍණ 60ක්. මෙතනින් එන්නේ ධන 7.5. එතකොට නිකමට ගත්තොත් මෙයාගේ උත්තරේ ආසන්න වශයෙන් ඍණ අංශක 52යි ගාණක් වගේ 52.5ක් වගේ එනවා. මේ පරාසෙ නෙමෙයි ඉන්නේ. මට ඒකෙන් ඉඳන් මෙන්න මේ උත්තරේ ගන්න බෑ. මෙයා සුළු කරාට පස්සේ එන උත්තරේ ගන්න බෑ. ඊට පස්සේ ඍණ අවස්ථාව බලන්න. එතනින් එනවා t ට සමානයි ඍණ 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 18. කොහොමවත් ගන්න බෑනේ. ඍණ 60ට ඍණ 7.5ක් එකතු කරන්න තියෙන්නේ. උඩ ඍණ 67.5ක්. මේක කොහොමවත් ගන්න බෑ. ඒ කියන්නේ මට ගන්න පුළුවන් උත්තර විදියට මෙන්න මේ ටික ගන්න පුළුවන්. t ට සමානයි මට ගන්න පුළුවන් උත්තර ගත්තොත් එක උත්තරයක් මට ආවා 5 බෙදීම 18යි. අන්න ඒක. ඊට පස්සේ තව උත්තරයක් ආවා මෙතනින් 7යි 5 බෙදීම 18යි. තව උත්තරයක් ආවා 5යි 5 බෙදීම 18ක් කියලා. ඔන්න ඔය සෙට් එක මට t ට සඳහා ගන්න පුළුවන්. n සමානයි 2 දී ආදේශ කරලා බලන්න මෙන්න මේ පරාසයෙන් එන්නේ නැහැ. මට ගන්න පුළුවන් උත්තර ටික තමයි මෙන්න මේවා. දැන් අපිට කියන්නේ ත්‍රිකෝණමිතික සමීකරණයේ විසඳලා
ටීට වලට අගයන් හොයන්න කියලානේ මේ පරාසය තුල. මේ පරාසය තුල ටීට වලට අදාළ අගයන් විදියට මට ගන්න වෙන්නේ මෙන්න මේ තුන. මොකද්ද? 5 බෙදීම 18, 5යි 5 බෙදීම 18, 7යි 5 බෙදීම 18 කියන කෝණ තුන තමයි මට ටීට වලට අදාළ අගයන් ලෙස ගන්න වෙන්නේ. ඔන්න ඔකයි අපිට සිම්පල් A කොටසෙන් හදන්න කියලා කියන්නේ. ඔක මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ හදාගන්න මම ඔහොමම B කොටස සාකච්ඡා කරන්නම්. හරි අපි ඊට පස්සේ මේක B කොටස සාකච්ඡා කරන්න යම්. B කොටසෙන් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ABC ත්‍රිකෝණයක BD සමානයි DC සහ AD සමානයි BC වන පරිදි D ලක්ෂ AC මත පිහිටා ඇත. ත්‍රිකෝණයක් ගැන කියන්නේ. මම රූපයක් ගැන ගන්නවා. මේක ත්‍රිකෝණයක් ගැන අපිට කියනවා ABC කියලා. මෙන්න මෙහෙම. මම ත්‍රිකෝණයක් අඳිනවා ABC කියලා. ඉතින් මෙයා නම් කරන්නම් A B C කියලා. මොකද කියන්නේ? ඔය ABC කියන ත්‍රිකෝණයේ BD සමානයි DC සහ AD සමානයි BC වන පරිදි D ලක්ෂයක් AC මත පිහිටලා තියෙනවලු. ඔන්න මම D ලක්ෂයකොත් ඇඳගත්තා. ඊට පස්සේ ඔය D ලක්ෂය මත පදනම දත්ත දෙකක් දීලා තියෙනවනේ. මොකක්ද ඒ දීලා තියෙන දත්ත දෙක? BD කියන එක කෙනා සමානයිලු. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේදික සමාන වෙනවලු කාටද? DCට. මෙන්න මේ කොටසට. ඊට පස්සේ කියනවා මෙන්න මේ AD කියන රේඛාවේදික සමාන වෙනවලු BCට. මෙන්න මෙයාට. දැන් sin ප්‍රමේය දාන්න කියලා අපිට ගානේ කියනවා. මම ඒකේ හින්දා ලේසියටත් එක්ක මේ පාද කොටස P විදියටත් මේ පාද කොටස Q විදියටත් නම් කරගන්න. එතකොට බලන්නකෝ. මෙයා මෙයාට සමාන වෙන හින්දා මෙයා සිම්පල් Q වෙන්න ඕනේ. මෙයා මෙයාට සමාන වෙන හින්දා මෙයා සිම්පල් P වෙන්න ඕනේ. ඊට පස්සේ ගානේ අපිට ආයේ කියනවා BAC කෝණය ඇල්ෆාලු. BAC කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණේ ඇල්ෆාලු. ඊට අමතරව කියනවා ACB කෝණය. ACB කියන්නේ මෙන්න මේ කෝණේ බීටාලු. කොහොම දත්ත ටිකක් කියනවා. ඊට පස්සේ කියනවා සුදුසු ත්‍රිකෝණ සඳහා sin නීතිය භාවිතයෙන් 2 sin alpha වතාව cos beta සමානයි sin alpha දාන 2 beta බව පෙන්වන්න කියලා. ඔන්න ඔහොම උත්තරයක් පෙන්වන්න කියනවා sin නීතිය පාවිච්චි කරලා. බලන්නකො පෙන්වන්න දෙන උත්තරය අපිට මෙහෙම කොටසක් ඉන්නවා. මේක ඉන්නවා 2 beta කියලා. මම මේකේ ඉන්න මෙන්න මේ ත්‍රිකෝණේ කොහේ හරි තැනක ත්‍රිකෝණ දැන් ඔයගොල්ලන්ට තුනක් පේන්න ඕනේ. ওই ත්‍රිකෝණ තුනෙන් එකක කොහේ හරි තැනක 2 බීටා කියලා කොටසක් හදා ගන්නවා. ඒක හදාගන්නේ මෙහෙමයි. බලන්නකෝ. බැලුව බැලමට පේන්න ඕනේ මේ BDC කියන ත්‍රිකෝණේ පාද දෙකක විශාලත්වය සමානයි කියලා. මෙයා සිම්පල් P, මෙයා සිම්පල් P. ත්‍රිකෝණයක පාද දෙකක විශාලත්වය සමානයි නම් ඊට සමග කෝණද සමාන වෙන්න ඕනේ. මෙයා බීටා හින්දා මෙයාත් බීටා. ඊට පස්සේ ඔය DBC කියන ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණයක් තමයි මෙන්න මෙයා. මෙන්න මේ කෝණය. ඔන්න ඔය කෝණේ විශාලත්වය සමාන වෙන්න ඕනේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙකේ එකතුවට. මෙයා බීටා ඔය කෝණ දෙක එකතු වුනහම 2 බීටා. ඔන්න මම 2 බීටා කියලා කොටසක් හදාගත්තා. හරි. අපි දැන් sin නීතිය දාගෙන යමු. sin නීතිය දාගන්න කලින් මම මෙන්න මේ කෝණ විශාලත්වය හොයාගන්නම්. මෙන්න මේ ABD කියන මෙන්න මේ කෝණ විශාලත්වය. බලන්නකෝ. ADB කියන මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දෙකක විශාලත්වය දන්නවා. මට ඒකින්ද මෙයාගේ උත්තරේ කෙලින්ම ලියන්න පුළුවන්. පයි අඩු කිරීම ඇල්ෆා දාන 2 බීටා කියලා. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන හින්දා. හරි. අපි දැන් මෙයාට sin නීතිය දාගෙන යමු. මම මුලින්ම දානවා ADB ත්‍රිකෝණයට. හග්ගල ලියාගෙන යමු. sin alpha බෙදීම simple P සමානයි මෙන්න මේ කෝණය ගන්න sin phi අඩු කිරීම alpha ධන 2 බීටා alpha ධන 2 බීටා බෙදීම simple Q සමානයි sin 2 බීටා බෙදීම කවුද A B බලන්නකො මම දැන් මේ දෙන්න පාවිච්චි කරලා මෙන්න මෙහෙම එකක් කරනවා. P බෙදීම Q අනුපාතයක් ගන්නවා මෙන්න මේ දෙන්න පාවිච්චි කරලා. P බෙදීම Q අනුපාතයක් ගන්න මට මෙහෙම දෙයක් නේ කරන්න වෙන්නේ. මෙතන බෙදීමේ P සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනවා වැඩි කිරීමක් කරලා. එතකොට මෙන්න මේ කොටස සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනවා බෙදීමක් කරලා. මේ දෙන්න සුළු කරලා මට ගන්න පුළුවන් P බෙදීම Q සමානයි sin alpha බෙදීම
දැන් මෙයා සමාන ලකුණෙන් යටට එන්න ඕනේ. මෙයා මෙතෙන් එනවා p අකුර මෙතෙන් යනවා. sin බලන්නකෝ. මම දැන් මේ උත්තරේ සොල්ව් කරලා ලියන්න. මේ බලන්න. නිකන් ඉන්නේ sin 180 අඩු කිරීම θ වගේ. sin 180 අඩු කිරීම θ කියලා කියන්නේ sin θ. දැන් මෙතන θ වෙනුවට ඉන්නේ alpha ධන 2යි බීටානේ. මට ඒකෙන්ද මෙයාගේ උත්තරේ ලියන්න පුළුවන් sin alpha ධන 2යි බීටා කියලා. ඔන්න ඔහොම. ඔක මම අංක 1 කියලා දාගන්න. ඊට පස්සේ මම DBC කියන ත්‍රිකෝණයට sin නීතිය දාන්නවා. DBC ත්‍රිකෝණයට. ඒකේ බලන්න sin බීටා බෙදීම simple p. sin බීටා බෙදීම simple p සමානයි මෙන්න මේ කෝණේ ගමු. ඒ කෝණේ ගත්තා කියලාත් වැඩක් නැහැ නේ. මේ බලන්නකෝ. sin බීටා බෙදීම simple p sin බීටා බෙදීම simple p. මේ කෝණයෙන් ගන්නවා. මේ කෝණේ විශාලත්වය කීයද? ඔයගලන්ට බැලුමට පේන්න ඕනේ මේ ඇවිල්ලා සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතු අංශක 180ක් වෙන හින්දා මෙයාගේ විශාලත්වය මට ලියන්න පුළුවන් phi අඩු කිරීම 2 බීටා කියලා. ඔන්න ඔහොම. හරි. මම දැන් මෙයාට sin නීතිය දානවා. එතකොට එනවා sin 180 අඩු කිරීම 2 බීටා බෙදීම යට ඉස්සරහින් ඉන්න පාඩේ ගත්තොත් simple q. ඔතනිනුත් මම p බෙදීම q සඳහා අනුපාතයක් ගන්නවා. එතකොට එනවා p බෙදීම q සමානයි. මෙතන p අකුර මෙතෙන් අරන් ගියා. මෙන්න මේ කොටස මෙතෙන්ට අරන් ආවා. p බෙදීම q සමානයි sin බීටා බෙදීම sin phi අඩු කිරීම 2 බීටා. ඒ කියන්නේ sin නිකන් phi අඩු කිරීම θ වගේ. phi ඍණ θ වගේ. මෙයාගේ අවසාන උත්තරේ මට ලියන්න පුළුවන් sin 2 බීටා කියලා. ඔයගොල්ලෝ දන්න එක. ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති sin 180 අඩු කිරීම θ සමානයි sin θ කියලා. මේ ඇවිල්ලා පළවෙනි වෘත්ත පාදක සංකල්පයේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න තේරි කාරණාවක්. phi කියලා කියන්නේ 90 ඉරට්ට ගුණාකාර. ඉරට්ට ගුණාකාර වලදී sin මාරු වෙන්නේ නැහැ. ඒ වගේම phi අඩු කිරීම θ කියලා කියන්නේ දෙවෙනි වෘත්ත පාදකයේ. දෙවෙනි වෘත්ත පාදකේ නම් sin වල උත්තරයක් ධන වෙන්න ඕනේ. ඒකයි මෙයා ධන උනේ. කෝණ විදියට θ එනවා. ඔන්න තමයි යාගේ උත්තරේ එන්නේ. දැන් බලන්න මේ අනුපාත දෙක සමානයි නේ. මෙතනින් මට ඇවිල්ලා p බෙදීම q සඳහා අනුපාතයක්. මෙතනනුත් ඇවිල්ලා p බෙදීම q සඳහා අනුපාතයක්. මම ඒකෙන්ද අංක 1යි අංක 2යි සමාන කරන්න. අංක 1 ඇවිල්ලා තියෙන්නේ sin alpha බෙදීම sin alpha ධන 2 බීටා කියලා. ඔන්න ඔහොම කෙනෙක් අංක 1 ඇවිල්ලා තියෙනවා. ඕක සමාන වෙන්න ඕනේ මෙන්න මෙයාට. sin බීටා බෙදීම sin 2 බීටාට. දැන් බලන්න අපිට පෙන්වන්න තියෙන උත්තරේ මොන වගේ උත්තර ටිකක් පද ටිකක්ද පිළිගන්නේ කියලා. පෙන්වන්න තියෙන කේ අපිට තියෙන්නේ 2 sin alpha තාව cos බීටා එකක් ඉන්නවා. sin බීටා කියලා කෙනෙක් නැහැ. මම ඒකෙන් ඉන්න මෙතන මෙහෙම දෙයක් කරන්නම්. මම මෙයා ඔහොමම ලියා ගන්නවා. sin alpha බෙදීම sin alpha ධන 2 බීටා සමානයි sin බීටාත් ඔහොමම ලියා ගන්න. දැන් පෙන්වන්න තියෙන උත්තරේ බලන්න දෙකේ ඉලක්කමක් ඇවිල්ලා තියෙනවා වැඩිපුර. ඒ වගේම cos බීටා පදයක් ඇවිල්ලා තියෙනවා. මම ඒක හින්දා මෙන්න මෙයාව ප්‍රසාරණය කරලා ලියා ගන්නම්. මෙයා ප්‍රසාරණය කරොත් එන්නේ sin දෙක වතාවක් sin බීටා වතාවක් cos බීටා කියලා. ඔන්න ඔහොම නෙන්නේ. දැන් බලන්නකෝ. sin බීටාට sin බීටා කැපුව හැකි. මෙතන මේ දෙක වතාවක් cos බීටා මෙහාට අරන් යනවා වැඩි කිරීමක් කරලා. මෙතන යට ඉන්න එක්කෙනා වැඩි කිරීමක් කරලා මෙහාට අරන් යනවා. එතකොට මට අන්තිම උත්තරේ ලියන්න පුළුවන් 2 sin alpha වතාවක් cos බීටා සමානයි sin alpha ධන 2 බීටා කියලා. ඔන්න අපිට පෙන්වන්න තියෙන උත්තරේ ලස්සනට එනවා. ඔන්න ඔකයි අපිට පෙන්වන්නේ කියලා කියන්නේ. හරි. ඔන්න ඔය කොටස් ටිකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ හදාගන්න. අපි ඊළඟ කොටසත් ඔහොමම සාකච්ඡා කරගෙන යමු. බලන්නකෝ. ඊළඟ කොටසෙන් කියන්නේ මෙන්න මේව දෙයක්. alpha අණු beta සමානයි 3 අණු 2 නම් ඉහත අංක සිම්පල් a හි අවසාන ප්‍රතිඵලයේ භාවිතයෙන් alpha සමානයි 5 බෙදීම 6 බව පෙන්වන්න. මේක අපිට අනුපාතයක් දීලා තියෙනවා මෙහෙම. මොකද්ද? alpha අණු
බීටා සමානයි මොකක් කියලා දීලා තියෙන්නේ 3.2යි කියලා. ඔන්න ඔහොම එකක් දීලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ O level කාලේ නම් ඉගෙනගෙන ඇති අනුපාතයක් අපිට බෙදීමක් විදිහට හරව ගන්න පුළුවන්. එතකොට එනවා ඇල්ෆා බෙදීම බීටා සමානයි 3 බෙදීම 2යි කියලා. දැන් බලන්නකෝ අපිට මේකෙන් අහන්නේ ඇල්ෆා සඳහා ප්‍රකාශනයක් නේ. ඇල්ෆා සඳහා අගයක් අහන්නේ. දැන් අපිට කියන්නේ ඔය ඇල්ෆා සඳහා අගය කවුරු ඇසුරින් ගන්න කියලාද? ඇල්ෆා සඳහා අගය අපිට ගන්න කියන්නේ සිම්පල් A හි ප්‍රතිඵලය භාවිතා කරලා. සිම්පල් A හි ප්‍රතිඵලයෙන් ඉන්නේ 3යි තීටා 2යි තීටා 7යි තීටා. ඒකත් අපිට පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව බලන්නකෝ මෙන්න මෙතන. මෙන්න මේක පාවිච්චි කරලා තමයි මම හදාගෙන යන්නේ අංක සිම්පල් A හි හදාගත්ත ප්‍රතිඵලෙත් උපයෝගී කරගෙන. මේක බලන්නකෝ මේකේ ඇල්ෆායි බීටායි දෙන්නම ඉන්නවා. දැන් අපිට අහන්නේ ඇල්ෆා සඳහා උත්තරයක්. ඇල්ෆා සඳහා උත්තරයක් ඕන නම් ඉතින් මට බීටාව අයින් කරගන්න වෙනවා. බීටා අයින් කරගන්න තමයි අපිට මෙතන ඇල්ෆා හා බීටා අතර සම්බන්ධයක් දීලා තියෙන්නේ. බීටා අයින් කරගන්න ඕනේ හින්දා මම බීටා සඳහා ප්‍රකාශනයක් දැන් ඇල්ෆා ඇසුරින් මේක පාවිච්චි කරලා හදා ගන්නවා. එතකොට මට එනවා මෙතනින් බීටා සමානයි 2යි ඇල්ෆා බෙදීම 3ක් කියලා. ඔන්න ඔහොම උත්තරයක් එනවා. දැන් අපි ගාන හදාගෙන යමු. මම මේ පැත්තම කරනවා. ගාන හදාගෙන යමු. අපිට ආපු ප්‍රතිඵලය මොකද්ද? අපිට ප්‍රතිඵලය ආවේ 2යි sin ඇල්ෆා වතාවක් cos බීටා සමානයි sin ඇල්ෆා ධන 2යි බීටා කියලා. ඔන්න ඔහොම එකක් නේ ආවේ. දැන් මෙතන බීටා සඳහා මම ප්‍රකාශනයක් හදාගත්ත ඇල්ෆා ඇසුරින් ඒක ගෙනල්ලා මෙතනට ආදේශ කරන්න. එතකොට එනවා 2යි sin ඇල්ෆා වතාවක් cos බීටා. බීටා කියන්නේ 2යි ඇල්ෆා බෙදීම 3යි. 2යි ඇල්ෆා බෙදීම 3 2යි ඇල්ෆා බෙදීම 3 සමානයි මෙහෙන් එනවා sin ඇල්ෆා ධන 2යි ඇල්ෆා බෙදීම 3 වතාවක් 2. ඊළඟ 4යි ඇල්ෆා බෙදීම 3ක් කියලා එනවා. සුළු කරගෙන යමු. මට එනවා 2යි sin ඇල්ෆා වතාවක් cos 2යි ඇල්ෆා බෙදීම 3 සමානයි sin මෙයා සුළු කරලා බලන්න මෙයා සුළු කරාම එනවා 7යි ඇල්ෆා බෙදීම 3ක් කියලා. ඔන්න ඔහොම කෙනෙක් එනවා. දැන් අපිට කියන්නේ සිම්පල් A හි ගොඩනගාගත්ත එක පාවිච්චි කරලා ගාන හදන්න කියලා. බලන්නකෝ සිම්පල් A හි තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. 2යි sin 3යි තීටා ඔහොම කෙනෙක් නේ 2යි sin 3යි තීටා වතාවක් cos 2යි තීටා සමානයි sin 7යි තීටා. ඔන්න ඔහොම කෙනෙක් ඉන්නේ. මේ බලන්නකො නිකන් මෙයාම වගේ තමයි මෙතන ඉන්නේ. ඔයගලන්ට පේන්නේ නැත්තම් මේ බලන්න. මම මෙතන ඇල්ෆා කියන එක නා මෙහෙම ලියනවා. 2යි sin 3 වතාවක් ඇල්ෆා බෙදීම 3 කෝණේ මෙහෙම ලියන්නේ. ප්‍රශ්නයක් නේද එහෙම ලිව්වා කියලා මේ 3ට 3 කැපිලා ඇල්ෆා එනවා. වතාවක් මේ කෝණේ ලිව්වේ කොහොම? වතාවක් cos මේ කෝණේ මම දැන් මෙහෙම ලියනවා. 2යි 2 වතාවක් ඇල්ෆා බෙදීම 3. එහෙම ලිව්වා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමානයි sin මෙයත් මම මෙහෙම ලියන්නම්. 7 වතාවක් ඇල්ෆා බෙදීම 3 කියලා. එතනත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙයාම තමයි මේ ලියලා තියෙන්නේ. දැන් බලන්නකෝ. මේ නිකන් මෙයාම තමයි මෙතන ඉන්නේ. මේකේ වෙනස කර තියෙන්නේ තීටා වෙනුවට මට ඇවිල්ලා තියෙනවා. තීටා වෙනුවට මට ඇවිල්ලා තියෙනවා කවුද? ඇල්ෆා බෙදීම 3යි කියලා. ඊට පස්සේ බලන්නකෝ තීටා වලට ආපු අගයන් ටික මම ගෙනල්ලා මෙතනට ආදේශ කරලා බලන්න. ඊටත් කලින් මම මෙතනින් ඇල්ෆා සඳහා ප්‍රකාශනයක් ගන්නම්. මට එනවා ඇල්ෆා සමානයි 3යි තීටා කියලා. දැන් අගයන් ටික ගෙනල්ලා ආදේශ කරමු. පළවෙනි අගය බලන්න. මට පළවෙනියටම ආවේ තීටා සමානයි 5 බෙදීම 18යි. එයා ගෙනල්ලා ආදේශ කරලා බලමු. තීටා සමානයි 5 බෙදීම 18. 5 බෙදීම 18. එතකොට එනවා ඇල්ෆා සමානයි 3 වැඩි කිරීම 5 බෙදීම 18යි. බලන්න 3ට 3 1යි 18ට 3 6යි. උත්තරේ එනවා 5 බෙදීම 6ක් කියලා. ඔය ඇවිල්ලා තීටා සමානයි 5 බෙදීම 18ක් වුණා. ඊට පස්සේ ඊළඟ එක බලමු. තීටා සමානයි 5 බෙදීම 5යි 5 බෙදීම 18ක් වුණොත් මොකක්ද වෙන්නේ කියලා බලන්න. එතකොට එනවා ඇල්ෆා සමානයි 3 වැඩි කිරීම 5යි 5 බෙදීම 18ක් කියලා. සුළු කරගෙන යම්
3 3 1යි 18ට 6යි. උත්තරේ එනවා 5යි 5 බෙදීම 6ක් කියලා. බලන්නකෝ. මේකේ ඇල්ෆා කියලා කියන්නේ සුළු කෝණයක්. මෙතන මේ 5යි 5 බෙදීම 6ක් කියලා කියන අංශක 150ක් නේ. ඊට අමතරව අපිට t සඳහා තව අගයක් ආව 7යි 5 බෙදීම 18ක් කියලා. ඒ ආදේශ කළ බැලුවම මෙයාට වඩා තවත් වැඩි අගයක් එන්නේ. හැබැයි මෙතන ඇල්ෆා කියලා කියන්නේ අංශක 90ට වඩා අඩු කෝණයක්. ඒ කියන්නේ සුළු කෝණයක්. ඒක හින්දා මට කියන්න පුළුවන් ඇල්ෆා සඳහා වඩා යෝග්‍යම උත්තරේ 5 බෙදීම 6යි කියලා. ඔන්න ඕක තමයි අපිට B කොටසෙන් පෙන්වන්න තියෙන්නේ. අඩුපාඩු තියෙනවා නම් උතනින් හදාගන්න අපි ඊළඟට C කොටස සාකච්ඡා කරගෙන යමු. ඊළඟ කොටස තියෙන්නේ 2යි tan inverse simple x ධන tan inverse x ධන 2 සමානයි 5 බෙදීම 2 යන සමීකරණය විසඳන්න. අපි ඉස්සෙල්ලා ඔක විසඳමු. සමීකරණය ඇවිල්ලා මෙන්න මෙහෙම දීලා තියෙන්නේ. 2යි tan inverse simple x ධන tan inverse x ධන 1 සමානයි 5 බෙදීම 2යි කියලා. මේ වගේ සමීකරණයක් විසඳන්නේ මෙහෙමනේ. මම මුලින්ම මෙන්න මෙයා ඇල්ෆා විදියටත් මෙයා බීටා විදියටත් ගන්නම්. මේ ඇල්ෆා බීටා කියලා කියන්නේ කලින් ගානේ මේ අකුරු දෙක එහෙම නෙමෙයි. එහෙම නැත්නම් මම PQ කියලා ගන්නම්. නැත්නම් ඔයගොල්ලෝ පටලව ගන්නවා. මේක P විදියටත් මේක Q විදියටත් ගන්නවා. බලන්නකො එතකොට P සමානයි tan inverse simple x කියලා එන්නේ. දෙපැත්තටම tan දැම්මොත් එනවා tan P සමානයි මේ පැත්තේ tan ට tan inverse කැමලා simple x කියලා එනවා. මේක බලමු. Q සමානයි tan inverse x ධන 1 කියලා එන්නේ. බලන්නකො. දෙපැත්තටම tan දැම්මොත් එනවා tan Q සමානයි මේ පැත්තේ tan ට tan inverse කැපිලා x ධන 1යි කියලා. ඔන්න ඔහොම සම්බන්ධ දෙකක් එනවා. ඊට පස්සේ දැන් මෙන්න මේ සමීකරණයට බහින්න. ඒකේ ඉන්නේ දෙකවතාව. දැන් මම මෙයා p කියලා ගත්තානේ. මම p අකුරු ගෙනත් දානවා. දෙකවතාවක් p ධන මෙතනින් එනවා q සමානයි 5 බෙදීම 2යි කියලා. ඒ කියන්නේ 2යි p සමානයි මෙතන ධන q අනිත් පැත්තට අරන් යන්න. 2යි p සමානයි 5 බෙදීම 2 අඩු කිරීම q කියලා එනවා. ධන q අනිත් පැත්තට ගියාම ඍණ q. දැන් බලන්නකෝ. මෙතන මට ඇවිල්ලා තියෙන්නේ p සඳහා අගයක්. මෙතන ඇවිල්ලා තියෙන්නේ tan p සඳහා අගයක්. මෙතන ඇවිල්ලා තියෙන්නේ tan q සඳහා අගයක්. මම ඒක හින්දා මේ දෙපැත්තටම tan දාන්නම්. දෙපැත්තටම tan දානවා. එතකොට එනවා tan 2p සමානයි tan 5 බෙදීම 2 අඩු කිරීම q කියලා. ඔන්න ඔහොම දෙයක් එනවා. මෙයා ප්‍රසාරණය කරන් යමු. නිකන් tan 2යි θ වගේ සූත්‍රයක්. මෙයාගේ ප්‍රසාරණය ගත්තොත් 2යි tan p බෙදීම 1 ධන tan වර්ග p වෙන්න ඕනේ. ඔන්න ඔහොම ඉන්නේ. මෙයාගේ ප්‍රසාරණය ගත්තොත් ඔන්න ඔහොම ඉන්නේ. ඕක සමාන වෙන්න ඕනේ tan 5 බෙදීම 2 අඩු කිරීම q. ඒ කියන්නේ නිකන් tan අංශක 90 අඩු කිරීම θ වගේ. මෙයාගේ උත්තරේ cot q වෙන්න ඕනේ. හරි. දැන් බලන්නකෝ. මෙතන tan p සඳහා අගයක් මම x අකුරෙන් ගත්තා. tan q සඳහා අගයක් ඒත් x අකුරෙන් ගත්තා. දැන් මෙතන තියෙන්නේ cot q නේ. මම මෙයා tan වලට හරව ගන්නවා. එතකොට එනවා 2යි tan p බෙදීම 1 ඍණ මෙතන ඍණ ඉන්න ඕනේ. 1 ඍණ tan වර්ග p සමානයි 1 යට මෙයා cot වලට tan වලට හැරුවාම 1 යට tan q කියලා එනවා. හරි. දැන් අපි අගයන් ටික ආදේශ කරන් යමු. tan p වලගේ x. මම මෙතන ගෙනාලා x අකුර ආදේශ කරන්නම්. එතකොට එනවා 2යි x බෙදීම 1 ඍණ මේ බලන්නකෝ tan p වල වර්ගය. ඒ කියන්නේ x වර්ගය. සමානයි 1 යට tan q. ඒ කියන්නේ 1 යට x ධන 1 වෙන්න ඕනේ. 1 යට x ධන 1. බලන්නකෝ. හරස් ගුණ කරොත් එහෙනම් මෙයා මෙයාත් එක්ක වැඩි වෙනවා. මෙයා මෙයාත් එක්ක වැඩි වෙනවා. එතකොට එනවා 2යි x වතාවක් x ධන 1 සමානයි 1 වැඩි කිරීම 1 ඍණ x වර්ගය. එකෙන් වැඩි වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. දැන් බලන්නකෝ. මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේද? 2යි x වතාවක් x ධන 1 මට සමාන කරන්න පුළුවන් නේද?
මෙයා වෙලා වර්ග දෙකක අන්තරයක් තියෙනවා. මෙයාගේ සාධක කඩමු. එකක් එනවා 1 ඍණ x අනිත් එක එනවා 1 ධන x. ඒ කියන්නේ මට මෙයාව සමාන කරන්න පුළුවන් මෙයාට. දැන් බලන්න x ධන එකට x ධන එක කැපුව හැකි. උත්තරයක් එනවා 2x සමානයි 1 ඍණ x කියලා. මේක ඍණ x එක මේ පැත්තට අරන් යමු. එතකොට යා ධන x එනවා. a x එක ධන 2x එක්ක එකතු වුනහම ඔක්කොම 3x කියලා එනවා. එතකොට එනවා 3x සමානයි 1යි කියලා. x අකුර හොයාගෙන දෙපැත්තම 3ෙන් බෙදමු. මෙහෙන් 3ට 3 කැපිලා උත්තර එනවා x සමානයි 1ට 3යි කියලා. ඔන්න x වලට අදාළ උත්තරේ. ඔන්න ඔක තමයි අපිට C කොටසේ පළවෙනියටම අහන දේ. ඊට පස්සේ කියනවා එන in. ඒ කියන්නේ ඔන්න ඕක පාවිච්චි කරලා මෙන්න මේ දීලා තියෙන එක පාවිච්චි කරලා ඔය දීලා තියෙන සමීකරණේ එන බව පෙන්වන්න කියලා. බලන්න මේ සමීකරණේ. සමීකරණේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් නේ. cos වරහන් ඇතුලේ කෝණේ විදිහට දීලා තියෙන්නේ 5 බෙදීම 4 අඩු කිරීම භාගේ වතාවක් tan inverse 4 බෙදීම 3 සමානයි 10 බෙදීම 3 බෙදීම මූල 10ක් කියලා. ඔය දීලා තියෙන එක පාවිච්චි කරන තමයි හදන්න කියන්නේ. දීලා තියෙන්නේ කවුද? 2යි tan inverse simple x ධන tan inverse x ධන 1 සමානයි 5 බෙදීම 2. බලන්නකෝ. පෙන්වන්න තියෙන උත්තරේ 5 බෙදීම 4ක් ඉන්නවා. මෙතන ඉන්නේ 5 බෙදීම 2ක්. ඒ වගේම භාගයයි tan inverse x ධන නෙමෙයි 4 බෙදීම 3ක් ඉන්නේ. එතන මෙහෙම දෙයක් කරනවා. ඉස්සෙල්ලාම මෙයා දෙකෙන් බෙදන් යන්න. ඒකට හේතුව මෙතන 5 බෙදීම 4ක් හදාගන්න. එතකොට එනවා tan inverse x එතන දෙකට දෙක කැපෙනවා ධන භාග්‍ය වතාවක්. මෙයා දෙකෙන් බෙදනවානේ. භාග්‍ය වතාවක් tan inverse x ධන 1 සමානයි 5 බෙදීම 2 දෙකට බෙදුනහම ඒ කියන්නේ අංශක 90 දෙකට බෙදුනම අංශක 45නේ. 5 බෙදීම 4යි කියලා එනවා. මොහොම දෙයක් එනවා. ඊට පස්සේ මම මෙතනදී මෙහෙම දෙයක් කරන්නම්. මෙන්න මේ කොටස සමාන ලකුණේ අනිත් පැත්තට අරන් යනවා. එතකොට එනවා tan inverse simple x සමානයි 5 බෙදීම 4 අඩු කිරීම ධනික කියන අනිත් පැත්තට ගියාම ඍණනේ. අඩු කිරීම භාග්‍ය වතාවක් tan inverse x ධන 1යි කියලා. දැන් අපි x වලට අදාළ අගයන් හොයාගත්තා. x සමානයි 1ට 3ක් කියලා ආවේ. දැන් මෙතන ඉන්නේ කවුද බලන්න. මෙතන ඉන්නේ tan inverse x. ඒ කියන්නේ මම කලින් ගානේ ගත්තේ tan inverse x සමානයි simple p කියලා. ඒකම ගන්නම්. එතකොට එනවා p සමානයි tan inverse දැන් x වලට දාලා අගය හොයාගත්තා 1ට 3යි. දෙපැත්තටම tan දැම්මොත් මට එනවා tan p සමානයි 1ට 3ක් කියලා. මෙතනදී මෙහෙම දෙයක් කරනවා. ත්‍රිකෝණයක් ගන්න. ඔය ත්‍රිකෝණේ එක කෝණයක් p කියලා ගන්නවා. ඔය p කෝණය ඇසුරෙන් ගත්තොත් සම්මුඛ පාද එකක් වෙන්න ඕනේ, බද්ධ පාද තුනක් වෙන්න ඕනේ. මොකද tan p කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේනේ. මේ වෙලාව සම්මුඛ පාදේ, මේ වෙලාව බද්ධ පාදේ. පයිතගොරස් ප්‍රමේය දාලා බලන්න මෙයාගේ උත්තරේ එන්න ඕනේ මූල 10ක් කියලා. කර්ණීය වර්ග සමානයි ත්‍රිපාද දෙකේ වර්ගවල එකතුව. එතකොට එනවා මෙන්න මේ පාදයේ අගය මූල 10ක් කියලා. මූල 10කුත් ඔන්න හදාගෙන තියෙනවා. අපිට පෙන්වන්න තියෙන උත්තරේ මූල 10කුත් ඉන්නවා. ඊට පස්සේ මම මෙතෙන් p අකුර ගෙනත් දාන්න. tan inverse x කියලා කියන්නේ p අකුරනේ. මම p අකුර ගෙනත් දානවා මෙතෙන්. එතකොට එනවා p සමානයි 5 බෙදීම 2 අඩු කිරීම 1ට භාගේ tan inverse x ධන 1. මම ගත්තා q සමානයි tan inverse x ධන 1යි කියලා. එතකොට එනවා දෙපැත්තම tan දැම්මොත් tan q සමානයි x ධන 1යි. x වලට අගය හොයාගත්ත 1ට 3යි ආදේශ කරන්න. එතකොට එනවා tan q සමානයි 1ට 3 ධන 1. ඒ කියන්නේ 4න් 3ක් කියලා එනවා tan q වල අගය. කලින් වගේම ඍජුකෝණී ත්‍රිකෝණයක් ගහ ගන්නම්. කෝණයක් නම් කරගන්නම් q කියලා. ඔය කෝණයට ඇසුරින් ගත්තොත් මේ ඇවිල්ලා සම්මුඛ පාදයේ යගේ 4
මෙයාලා බද්ධ භාගයේ අගය 3. පයිතගොරස් ප්‍රමේය දාලා බලන්න මෙයාගේ විශාලත්වය වෙන්න ඕනේ 5යි කියලා. හරි. මම ওই දෙක චුට්ටක් පැත්තකින් තියාගන්නම්. දැන් ගානට එන්නකෝ. මම මෙයා p කියලා ගත්තා 5 බෙදීම දෙක හිමම ගත්තා ඍණ භාගය හොමම ගත්තා මෙයාට q කියලා දාගන්නම්. මෙයාට q කියලා දාගන්නම්. බලන්නකෝ. දැන් මට මේ p කියන එක නම් මෙහෙම ලියන්න පුළුවන් නේද? මෙතනින් p කියන එක කියන සම්බන්ධයක් ගන්නවා මෙහෙම. cos p. එතකොට එනවා cos p සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය 3 බෙදීම මූල 10. කොහොම ගන්න පුළුවන් නේ? ඔතනින් p අකුරු තනි කරගත්තොත් මට එනවා p සමානයි cos inverse 3 බෙදීම මූල 10ක් කියලා. ඔන්න p වලට අගයක් මම හොයාගත්තා. මම ඕක දැන් ගෙනල්ලා මෙන්න මේකට ආදේශ කරනවා. එතකොට එනවා p වෙනකොට cos inverse 3 බෙදීම මූල 10 සමානයි 5 බෙදීම 2 අඩු කිරීම භාගේ එතන q වෙනුවට මේ බලන්නකෝ tan inverse මෙතන x ධන එකේ අගය මම හොයාගත්තානේ 4න් 3 කියලා දැන් අපිට දැන් q වලින් ආදේශ කරන් යන්න ඕනෙත් නැහැ ගාන කලින් විදියටම හදාගෙන යන්න පුළුවන් මම මෙතන භාගේ වතාවක් tan inverse x ධන එකේ උත්තරේ හොයාගත්තා 4න් 3යි කියලා එයා ගණන ආදේශ කරන්න මම ගානේ දැක්කේ නැහැ එහෙම එකක් තියෙනවා මොකද ගානේ අපිට තියෙන්නේ මෙහෙමනේ එහෙනම් හින්දා ගාන මෙහෙම හදාගෙන යන්න එතකොට මෙතෙන්ටත් එන්න ඕනේ tan inverse 4 බෙදීම 3. ඔන්න ඔහම කෙනෙක් එනවා. එතන x ධන එකේ අගින් ගෙනලා ආදේශ කරපු එක කරේ x ධන එකට 4 බෙදීම 3 කියන එක ආදේශ කරා. මොකද x වලගේ දන්නේ හින්දා. ඔන්න ඔහම කෙනෙක් එනවා. බලන්නකො අපිට පෙන්වන්න තියෙන එක්කෙනාගේ මේ පැත්තේ cos ඉන්නවා මේ පැත්තේ cos නැහැ. ඒක හින්දා දෙපැත්තටම cos දාමු. මේ පැත්තට cos දැම්මම cos to cos inverse කැපිලා 3 බෙදීම මූල 10ක් කියලා එනවා. සමානයි මේ පැත්තට cos දැම්මොත් එනවා cos කෝණේ විදියට මෙන්න මෙයා 5 බෙදීම 2 අඩු කිරීම භාගේ වතාවක් tan inverse 4 බෙදීම 3යි කියලා. ඔන්න ඕක තමයි අපිට පෙන්වන්න කියලා තියෙන්නේ. cos 5 බෙදීම මෙතන 2 නෙමෙයි 5 බෙදීම 4 වෙන්න ඕනේ. කො එක මෙතන 5 බෙදීම 4 නම් මෙතන 5 බෙදීම 4 වෙන්න ඕනේ. 5 බෙදීම 4. මෙතනත් 5 බෙදීම 4. ඒ වගේම මෙතනත් 5 බෙදීම 4ක් වෙන්න ඕනේ. අවසාන උත්තරේ 5 බෙදීම 4. මේ හැමතැනටම 5 බෙදීම 4 බෙගින් වෙන්න ඕනේ. ඔන්න ඔක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. මොකද්ද? 3ට මූල 10 සමානයි cos කෝණේ විදියට 5 බෙදීම 4 අඩු කිරීම භාග්‍යවතාවක් tan inverse 4 බෙදීම 3. ඔන්න ඔක තමයි පෙන්වන්න තියෙන්නේ. ඔක පෙන්වුවේ මෙන්න මේ චුට්ට පාවිච්චි කරලා. හරි එහෙනම්. ඔන්න ඔය විදියට 2019 ත්‍රිකෝණමිතිය ගාන ඉවර වෙනවා. සාමාන්‍ය ටික දිග වීඩියෝ එකකින් සාකච්ඡා කරේ. මොකද ගාන සංකීර්ණයි ගාන ටිකක් ලොකු ගානක් ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ ගාන අරපාර තියෙනවා නම් හදාගන්න. අපි ඔහොමම තව වීඩියෝ එකකින් හම්බෙමු.